රටේ ඉදිරි ගමනට කලාපයේ ආරක්ෂාව වගේම රටේ පුරවැසියාගේ ආරක්ෂාව ඉතාමත් වැදගත්. කල් සභාපතිතුමිය අපි පැහැදිලිව මතක් කරන්න ඕනේ ආණ්ඩුවට අද රටේ පුරවැසියාගේ ආරක්ෂාව වගේම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව යම් චකිතයක් මේ රටේ ජනතාව තුළ තියෙනවා. මොකද රටේ වෙන සිදුවීම් බැලුවම වෙඩි තැබීම් බැලුවම ඒක ඔබතුමාලට අර්ථකථනය කරන්න පුළුවන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර වෙන අර්බුදයක් කියලා. ගැටලුවක් කියලා. හැබැයි සංවිධානාත්මක අපරාධ කරුවන්ට නිදැල්ලේ ආයුධ අරගෙන රටේ සැරිසරන්න පුළුවන් නම් සංවිධානාත්මක අපරාධ කරුවන්ට නිදැල්ලේ ආයුධයක් අරගෙන සැරිසරලා Tamanට ඕන කෙනාට වෙඩි තියලා යන්න පුළුවන් නම් එක්කෝ ඒක ආණ්ඩුවේ සහයෝගයෙන් වෙන්න ඕනේ. ආණ්ඩුව අනුදැනුම මත වෙන්න ඕනේ. එහෙම නැත්නම් රටේ පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. අද කලාපෙම අන්තවාදය සහ ත්‍රස්තවාදය කියන කාරණයට අවධානය යොමුලා තියෙනවා. රටේ ජාතික ආරක්ෂාව මනින්න පුළුවන් රටේ තියෙන පුරවැසියාගේ ආරක්ෂාව වගේම ගරු සභාපතිතුමිය රටක් විදිහට අපි කොතරම් ස්ථාවරද කියන කාරණය. ඒක එක පැත්තකින් ආර්ථික සමාජීය සහ දේශපාලනික වශයෙන්. සමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන්. රට බල ශක්තියෙන් අපි සුරක්ෂිතද? දැන් ඔබ තමුන්නාසලා බලයට ඇවිල්ලා අවුරුද්දක් ගත වෙනවා. රටේ බල ශක්තිය අර්බුදයකට අපි මුහුණ දුන්නා. ඒ තුල ජාතික ආරක්ෂාව කඩන් වැටුණා. දැන් රිලෙවෙක් පැන්නම වඳුරෙක් පැන්නම රටේ විදුලිය කැපෙනවා නම් බල ශක්තිය සුරක්ෂිතභාවය පිළිබඳව ගැටලුවක් තියෙනවා. හැබැයි ඒකට ඔබ තමුන්නාසලා ගත්තු පිළියම කුමක්ද? මොකද ඔබ ගත්තු ක්‍රියාමාර්ගය? අලගොවිය ලුණු ගොවිය අසරණ වෙනවා නම් හාල් ඉඳන් වී ඉඳන් පිටින් යලා කන දෙන සංස්කෘතියක් හදනවා නම් අලගොවියගේ ආර්ථිකය වී ගොවියගේ ආර්ථිකය ලුණු ගොවියගේ අර්ථාපන ගොවියගේ දීවරගේ ආර්ථිකය කඩන් වටලා පිටින් ගෙනලා කන දෙන යපෙන්නන්ගේ ආර්ථිකයක් හදනවා නම් රටේ කුෂිකර්මාන්තය කඩන් වටනවා නම් ඒ තුල ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව අපිට දෙන ආරක්ෂිතභාවය කුමක්ද? තවත් පැත්තකින් සෞඛ්‍ය ක්ෂේත්‍රය අද විශාල ගැටලු තියෙනවා. බෙහෙත් හිඟයක් තියෙනවා. එක පැත්තකින් වෛද්‍යවරුන්ට කියනවා පෞද්ගලික අංශයේ බෙහෙත් ගන්න තුණ්ඩු ලියන්න කියලා. ඒ තුණ්ඩුවේ අප්‍රූවල් එක ගන්න පොලිසිය ඒ තුණ්ඩුවේ අප්‍රූවල් එක ගන්න ස්පිරිතාලය ඇතුලේ දැන් 5කට යන්න ඕනේ. එහෙම ගියේ නැත්නම් ස්පිරිතාලේ බෙහෙත් තිබ්බ කියලා පැමිණිල්ලක් ආවොත් මේ ආණ්ඩුවෙන් ගිහලා පරීක්ෂණයක් කළා වෛද්‍යවරයාම අපහසුතාවයකටපත් කරනවා. ඒ වගේම පැහැදිලිවම අද වෛද්‍ය සංගමය විසින් ඔබ තමුන්නාසලව දැනුවත් කරලා තියෙනවා. මේ යන ක්‍රමවේදයට ගියොතින් රටේ ඊළඟ දශකයේ වෙනකොට වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතිනවා. එමනම් සෞඛ්‍ය පැත්තෙනුත් අපි සුරක්ෂිත නැත්තම් බෙහෙත් හේත් වලිනුත් අපි සුරක්ෂිත නැත්තම් ගරු සභාපතිතුමිය අනිත් පැත්තෙන් අනිකුත් වෘත්තිකයන් රට හැරෙන තැනටපත් වෙලා තියෙනවා නම් තමන්ගේ තියෙන මේ අසීමිත බදු ප්‍රතිපත්තියත් ඔබේ තියෙන මේ අසීමිත බදු ප්‍රතිපත්තියත් සහ මේ රටේ තියෙන ගැටලුත් එක්ක ඒ පැත්තෙන් ජාතික ආරක්ෂාවට ස්ථාවරත්වයක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා අපි විශ්වාස කරන ඔබ තමුන්නාසලා මේ ජාතික ආරක්ෂාව ගැන අවධානය යොමු කරනකොට අර බංකුවේ තියලා ලෙක්චර් දෙන්න ලෑස්ති වෙනවා වෙනුවට පැහැදිලි වැඩපිළිවෙලක් සැලැස්මක් එක්ක මේ හැම ක්ෂේත්‍රයකම රට සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න. බල ශක්තියෙන් ආහාර වලින් රාජ්‍ය සේවයෙන් රට සුරක්ෂිත කරන්න ඔබ තමුන්නාසලා ඒ වකීම් ඉෂ්ට කරයි කියලා. අනිත් පැත්තෙන් අපි අදටත් විශ්වාස කරනවා ගරු සභාපතිතුමිය. අපි නාවික හමුදාව තව දුරටත් ශක්තිමත් කළ යුතුයි. අද මුහුදු කරේ වෙන සිදුවීම් බැලුවම ජාත්‍යන්තර සංවිධාන අපරාධ කරුවන්ගේ තිත්පොළක් බවට අපේ මුහුදු කරේ පරිවර්තනය වෙන වෙලාවක ආණ්ඩුවක් විදිහට ඔබ කළ යුත්තේ බොරු චෝදනා හදලා නාවික හමුදාපතිවරයා හිරේ දාන එක නෙවෙයි. නාවික හමුදාව තවදුරටත් ශක්තිමත් කරන එක. බුද්ධ්‍යංශ වාර්තා පිළිගන්න එක. බුද්ධ්‍යංශය තවදුරටත් ශක්තිමත් කරන්න. ගරු සභාපතිතුමිය ජාත්‍යන්තර බුද්ධ්‍යංශ වාර්තාවක් ලැබිලා තියෙද්දිත් වරායේ කන්ටේනර් දෙකක් සම්බන්ධයෙන් මද්ද්‍රව්‍ය තියෙනවා කියලා ඔබ ඒක රිලීස් කරා. දැනගෙනත්. හැබැයි කළා තියෙන චෙක් කරලා. තාම රිලීස් කරපු කෙනාගේ නමක් ගන්නෙත් නැහැ. රිලීස් කරපු කෙනෙක් අත්අඩංගුවට ගත්තෙත් නැහැ. කට උත්තරයක් ලියාගත්තෙත් නැහැ. චෙක් කරන්නේ නැතුව 323ක් එළියට ගියා. දැන් මේ චෙක් කරපු දෙක මෙහෙමනම් චෙක් නොකර එළියට දාපුවා. චෙක් නොකර එළියට දාපුවා කොහොමද? හැබැයි මේවට වග කියන්නේ කවුද? ඒ වෙලාවේ නම් වරාය බාර නියෝජ්‍ය අමාත්‍යවරයා එළියට ඇවිල්ලා කිව්වා අපි මේ කන්ටේනර් තියෙන තැන දන්නවා අපි වගකීම් බාර ගන්නවා කියලා. ඒතර මාධ්‍යවේදියෙක් අහනවා මේ මද්ද්‍රව්‍ය තුවක්කු තිබ්බොත් ඔව් ඒ වගකීමත් අපි බාර ගන්නවා කිව්වා. හැබැයි දැන් සමහර විට එතුමා මේ පහුගිය කාලේ අපි ස්තුතිවන්ත වෙනවා පොලිසිය බාර අමාත්‍යවරයාට. කොතරම් දේශපාලනික වශයෙන් මේ මද්ද්‍රව්‍ය වැටලීම් දේශපාලනීකරණය කරන ආණ්ඩුව උත්සාහ කරුවත් අද අත්අඩංගුවට ගන්න පුද්ගලයෝ සහ ඒ අයගේ පසුබිම් බැලුවම පැහැදිලිවම ඒ අයගේ දේශපාලන රැකවරණය ගන්නේ මොන දේශපාලන පක්ෂයෙන්ද කියන එක පැහැදිලි වෙනවා කර සභාපතිතුමා. මොන පක්ෂයේද දේශපාලන රැකවරණය ගන්න කියන එක පැහැදිලි වෙනවා. ඒක යට ගන්න උත්සාහ කරනවා. දැන් විදුහල්පතිවරයෙක් හම්බුණා. මල්ලන්කොඩ ඉස්කෝල දරුවෝ උන්ට මද්ද්‍රව්‍යයෙන් ඉවත් වෙමු කියලා කිව්වට විදුහල්පතිවරයා බෙදලා තියෙන්නේ.
දෙහිවල සංවිධායකවරයෙක් හම්බුණා. මොකක්ද යාගේ දේශපාලන පක්ෂේ? මොකේ ආසන සංවිධායකද පොට්ටු වෙනන්නේ නෙවෙයි. ආණ්ඩුවේ. ගුරුවරයාගේ නෝන ආණ්ඩුවේ. ගුරුවරයාගේ නෝනත් ආණ්ඩුවේ. ඒතර කැම්පස් එකේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඔබේ තරුණ සංවිධානය කෙනා. එයාගේ තාත්තා අම්මත් ඔබ තමුන්නාසලාගේ දේශපාලන පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රාදේශ සභාවේ. අදට ගුරුවරයා ඉඳලා තියෙනවා මේ ආරක්ෂක කමිටුවේ සභාපති. දැන් ඔබතුමාලා දරුවන්ව මත්ද්‍රව්‍යයෙන් ඈත් කරන්න කියලා ප්‍රවර්ධනය කරන්න දාලා තියෙන හොඳම ව්‍යාපාරිකයා. මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරන කෙනා. බෙදන කෙනා. හැබැයි ඔබ චෝදනා කරේ කාටද? ඒ හින්දා අපි ආණ්ඩුවටත් කියන්නේ. නෙළුම් පාරයි පැලවත්තේ අතර ලොකු දුරක් නැහැ. හින්දා ටාගට් එකක් ගන්න නම් හරියට ගන්න නැත්නම් වැටෙන්නේ ඔබතුමාලාගේ කාර්යාලය උඩට. හින්දා අපිට මේකේ දේශපාලනයක් නැහැ. මේ මත්ද්‍රව්‍ය නවත්තන්න ඕනේ. දැන් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වා අයිස් ෆැක්ටරියක් හොයාගත්තා කියලා. නුවරඑළියේ. පොලිසිය මාධ්‍ය ප්‍රකාශක මහත්තයා කියනවා නෑ හැම එකක් තාම නෑ තාම හොයනවා කියලා. දැන් ඇමතුමා දන්නේ නැහැ. පොලිසිය මාධ්‍ය ප්‍රකාශක දන්නේ නැහැ. එක්ක ඇමතිවරයා බොරු කියනවා එක්ක පොලිසිය මාධ්‍ය ප්‍රකාශක බොරු කියනවා. දැන් කොහොම නුවරඑළියේ ෆැක්ටරිය? දැන් නුවරඑළියේ ෆැක්ටරිය ලංකාවට බෙදා හරිනවා කිව්වා. දැන් ඒ ෆැක්ටරියත් මාලිමාවෙත් දන්නේ නැහැ. ඒකේ අපිට තියෙන ප්‍රශ්නේ. දැන් ෆැක්ටරිය අතුරුදහන් වෙලා. ඒ හින්දා කරු සභාපතිතුමනි අපි ආණ්ඩුවට කියන්නේ කරුණා කළා. අවංකව මේ කාරණය කරන්න. අපි දන්නවා. ඔබතුමාලා වෙච්ච පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙනකොට ඔබතුමාලා සමාජයට දීපු රටට දීපු පොරොන්දු ක්‍රියාත්මක කරගන්න බැරි වෙනකොට ඔබ වෙනත් මාවතකට මේක හරවන්න උත්සාහ කරනවා. වෙනත් පැත්තකට යන්න උත්සාහ කරනවා. ආණ්ඩුව විසින් මෙහෙවන සංවිධානාත්මක අපරාධ රටේ ක්‍රියාත්මක වෙනවා. දැන් එක වෙලාවක කෝ දවසේ වෙඩි නවත්වුවා කිව්වනේ. අන්න ඊයේත් වෙඩි තියලා කාන්තාවක් නැති වෙලා හෝටලේ වැඩ කරපු. දැන් දවසේ වෙඩි නවත්වුවා කියලා කිව්වා. නවත්තන්න පුළුවන් නම් තියෙන එකම තමයි නවත්තන්නේ. අතන මාලිමාවට සම්බන්ධ ඔබේ ආණ්ඩුවට සම්බන්ධ කෙනෙක් අහුනම එයාට ඩීෝ නැහැ. ඩිටෙන්ෂන් ඕඩර් එකක් නැහැ. හැබැයි වෙනත් දේශපාලන පක්ෂවල අහුනම ඩීෝ එකකුත් ගහලා මාධ්‍ය සාකච්ඡාවකුත් තියලා බ්‍රේකින් නිවුස් එකකුත් ගහනවා. ආ? අයි පුවක් ගන්නව සනත්ත ඩීෝ එක ගැහුවද? කො දෙන්නක උත්තරේ? වැඩිම අයිස් ප්‍රමාණය අහුනේ. කොහෙද යාට ඩීෝ එකක් දුන්නේ අමතුමා? අමතුමා ඔබතුමා මේක ආරක්ෂා කරන්න යන්න එපා. ඔබතුමා නීතිඥවරයෙක් නේ. ඔබතුමා මේක ආරක්ෂා කරන්න යන්න එපා. ඔබතුමා මේක ආරක්ෂා කරන්න එතුමාට බාර දෙන්න එපා. එතුමා නීතිඥවරයෙක්. එතුමාට හොඳ නෑ ඒක. ගෞරව සභාපතිතුමිය. තවත් පැත්තකින්. දැන් ඔබ තමුන්නාසෙලා මේ හැම දෙයක්ම මොකද කියන්නේ? එක පැත්තකින් සාක්ෂි හදනවා. එක පැත්තකින් ඔබතුමාලට අපි චෝදනා කරන්නේ නැත්තේ ඒකනේ. දේශපාලන වේදිකාවේ හිටපු ඔබතුමාලා වෙනුවෙන් කතා පවත්වපු අය කියලා පොලිසිය තනතුරු දුන්නා. දැන් ඒක හරිද? ඔබතුමාලාගේ වේදිකාවේ ඉඳලා ගෙනල්ලා ඉහළ පුටුවල වාඩි කරනවා. වාඩි කළා ඔබට ඕනෙ විදිහට එයා මෙහෙවනවා. ඒක වෙන්නේ. දැන් ඔබතුමාලා කියන්නේ ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ලියුම හොයන්න එංගලන්තේ 5 දෙනෙක් යවුවානේ. රනිල් වික්‍රම මහත්තයාගේ ලියුම හොයන්න. දැන් එංගලන්තේ 5 දෙනෙක් යවපු වෙලාවේ කියන්නකො ප්‍රන්දටත් ගිහිල්ලා පාස් කිව්ව ප්‍රහාරේ ඩොකියුමන්ට් එක ලියපු එක කියලා කටුතරයක් ගන්න කියලා. ඇයි ළඟනේ අල්ල කෝච්චි යන්න පුළුවන් පැයෙන්. ඇයි එංගලන්තේ විතරක් කියලා ලංකාවට ගේන්නේ? නේ අපරාධ ටිකට් පහ. ඒ කාලේ තාමත් එහෙම තමයි කලබල වෙන්න එපා. අපි වෙලාවවම දෙන්නම්. උත්තර ටික. කවුද රනිල් මා නේද වටකලා අපතුමා රනිල් මාත් එක්ක කතා බහ කරලා හම්බෙලා කෝපි බිව්වෝ අපිට වලද කියලා දන්නවනේ හිතෙන්. දෙයින්ද ඒව ගැන අපි කතා කරන්න ඕනේ නෑ. හැබැයි දැන් එංගලන්තේ ගිහපු වෙලාවේ අර පාස් කිව්ව ප්‍රහාරේ ඩොකියුමන්ට් එක ලියපු කෙනාවත් හම්බෙන්න කියන්නකෝ. දැන් අවුරුදු ගාණක් තිස්සේ ඔබතුමාලා ඒ තාත්තා දීපු උපදේශ තමයි මම මේ ඔයාලට දෙන්නේ. ඒව අහගන්න. ඒව අහගන්න. එයාටත් දෙන්නම්. ඔයාලා අහගන්නකෝ. ඔයාලා හැදෙන්නකෝ දැන්. දැන් පාපිසි කෑලි පාර්ලිමේන්තුව ආම සභාපතිතුමිය ඕක තමයි වෙන්නේ. ජනාධිපතිතුමාලා පාපිසි කෑලි ටිකක් කියලා එතුමාත් අමාරු වෙටෙන් යන්නේ මේ. ඒ හින්දා මේක අහගෙන දැන් ඔබතුමාලාගේ ප්‍රාදේශ සභාවල කසිපු පෙරලා වුණා. දැන් මෙයා හදාගන්න. ඉවත් කරන්න. මේ වැඩෙන්. ඉවත් කරලා රට හදලා දැනට ගේන්න. රට හදලා දැනට ගෙනල්ලා ඔබ තමුන්නාසෙලා එදා ජනතාවට දීපු පොරොන්දු ටික ඉෂ්ට කරන්න. තවත් පැත්තේ පොලිසිය. දැන් පොලිසියේ උසස් වීම සම්බන්ධයෙන් මාරු වීම සම්බන්ධයෙන් ඔබතුමාලා තනිකර දේශපාලනික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ. ජ්‍යෙෂ්ඨ දක්ෂ උසස් පොලිස් නිලධාරීන්ව දාලා තියෙනවා වක්කීමක් නැතුව තැන් තැන් වල. අනිත් පැත්තෙන් ඔබතුමාට අවශ්‍යව තනතුරු වලට දාලා තියෙනවා. දැන් ඔබතුමාලා එහෙම කරන්නේ නැහැ කියලානේ බලයට ආවේ. එක තැනක කසිප්පු අල්ලපු කෙනෙක් අල්ලලා ඌට අපදුන්නේ නැහැ කියලා ඕවසි මහත්තයව ට්‍රාන්ස්ෆර් කරා. මම දැක්ක ඔබ ඇමතිවරයෙක් ගිහිල්ලා පොලිසිය ඉස්සරහ වොයිස් කට්ටයක් දෙනවා මාතේට. ඔබතුමා තව විනාඩි දෙකක් කාලයක් දෙනවා. ඔබතුමාලා ඇවිල්ලා වොයිස් කට්ටයක් දෙනවා මාතේට. ඔව් අපි IGPලා කතා පොලිස්පතිලා කතා කරනවා කිව්වා. හැබැයි එදා ඔබතුමාලාගේ විපක්ෂින්න කාලේ සංස්කෘතිය වෙනස්. ඒකම ගරු අමාත්‍යතුමාලා STF එකේ ප්‍රොමෝෂන් ගැනත් පොඩ්ඩක් බලන්න. මොකද ගරු අතිගාව ජනාධිපතිතුමාගේ PSOත් එකේ ඉන්නවා. මොකද STF එකේ අය පොලිසියට ගියාම ප්‍රොමෝෂන් එක හම්බ වෙනවා. STF එකේ ප්‍රොමෝෂන් එක වෙන්නේ නැහැ. හැබැයි අන්තිමට පොලිසියට ගිහිල්ලා කාලයකට පස්සේ STF එකට ආවට පස්සේ යාගේ සීනියරිටිගේ ප්‍රශ්නයක් එනවා. ඒ හින්දා ඔබතුමාලා ඒව ගැනත් හොයන්න මේ පොලිසියෙන් දේශපාලනික වශයෙන් ඔබතුමාලාගේ රැස්වීමට දෙනක් ගේන්නයි වැඩ කරන්නේ පාවිච්චි කරන්නේ නැතුව ඔබතුමාලා මේ පොලිසිය සුබසාධනය ගැන තමතුමා හොයන්න.
මොකද ඒකට ඔබතුමාට වගකීමක් තියෙනවා. තවත් පැත්තකින් දැන් ඊයේ දිනේදී කරු ඇමතුමා කිව්වා දිනුගාමලේ සිද්ධිය. නේ හාමුදුරන්ට ප්‍රහාරයක් හාමුදුරන්ට ගහපු දෙන්න අත්අඩංගුවට ගන්නවා කිව්වා. නීතිය ක්‍රියාත්මක කරනවා. මොකද බුදු පිළිමේ බේරගත්තනේ. බුදු පිළිමේ බේර ගන්න වැඩෙන් මෙව්වා. හාමුදුරුවන්ගෙන් බේර ගන්න තමයි බලන්න වඩම්මල තියෙන්නේ. දැන් හාමුදුරන්ට දෙන්නේ ගහලා. හාමුදුරුවෝ දෙනම හොස්පිටල් එකේ ඉස්පිරිතාලේ. දැන් මේ එක්කෙනෙක් නම් බෙහෙත් කලින් ටිකට් කපලා ඉවුවා කියලා තමයි අපිට ආරංචිය තියෙන්නේ. හැබැයි දැන් ගරු සභාපතිතුමිය මේ හාමුදුරන්ට ගහපු දෙන්න අත්අඩංගුවට ගත්තද? හාමුදුරන්ට ප්‍රහාර එල්ල කරපු දෙන්නම අත්අඩංගුවට ගත්තද? දැන් අමතුමාමනේ කියන්නේ බුදු පිළිමේ බේර ගන්න ගියයි කියලා. ඒ හින්දා මේ ඔබතුමාලා දැන් මම දැක්ක එක මන්ත්‍රීවරයෙක් කියනවා මේ පොහොට්ටුවේ නාට්‍ය සදබේ කරේ තියා යනවලු. නාට්‍ය පොහොට්ටුවේ නම් කරේ තියා යන්නේ සදබේ නම් ඒක රංගපාන්නේ JVP එකෙන්. මොකද ආණ්ඩුව මෙයාලගේ. අපේ නෙවෙයි. පොලිසියෙන් නම් රංගපාන්නේ. පොලිසියෙන් නම් බුදු පිළිමේ වඩම්මන්නේ. පොලිසියෙන් නම් බිල්ලිම කඩන්නේ. ඒ වෙනකොටත් වෙරළ සංරක්ෂණය නම් ලියුම දෙන්නේ. ඒ කියන කොටත් කියනවා නම් පොහොට්ටුවේ නාට්‍යයක් කියලා. ඒ කියන කොටත් සදබේ නාට්‍ය සදබේ මේක කරේ තියා යනවා කියනවා නම් මතක තියාගන්න නාට්‍ය මගේ නම් රංගපාන්නේ ඔබතුමාලා. ඔබතුමා කාලය අවසන්. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. ඒකේ අවසාන වශයෙන් අර එස්සයිලා 100 දෙනෙක් බඳව ගන්න ඔබ තමුන්නාගේ පෞගේ ආණ්ඩුව කාලේ කටයුතු කරුවා. ඔබ ඒක නැවතුවා වාර්තාවක් එනකන් කියලා. හැබැයි වාර්තාව අපිට දැනගන්න තියෙනවා කරු අමතුමා මීට මාස 3කට කලින් ඔබතුමාලාට දීලා තියෙනවා. ඔබතුමාලාගේ පක්ෂයේ 100 දෙනෙක් දාගන්න ඕන නම් ඒක ක්‍රමවේදයක් හදාගන්න එක ඔබතුමාලාගේ ප්‍රශ්නයක්. හැබැයි බොරු කියන්න එපා. ඉතින් එහෙනම් මේ මිනිස්සුන්ටත් මේ ළමයිටත් අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න මේ බඳවා ගැනීම ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලීමක් කරනවා.